අයිබෝන් සුබ දවසක් දරුවනේ අද දරන එඩියුකේෂන් නාලිකාව මගින් සාමාන්‍ය පෙළ දරුවන් ඉලක්ක කරගෙන පවත්වන පෙරහුරු ප්‍රශ්න පත්‍ර වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ඉතාමත්ම වැදගත් පාඩමක්. මේක සාමාන්‍ය පෙළ දරුවන්ට පමණක් නෙමෙයි. මේක විශේෂයෙන්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට. ලොකු කුඩා හැමෝටම වැදගත් වෙන පාඩමක්. නමුත් සමස්තයක් ලෙස ගත්තාම ගොඩක් දෙනෙක් මේක අමාරුයි කියලා හිතන. නමුත් අමාරු නැති හරිම ලේසිට අල්ලගත්තොත් ඉගෙන ගන්න පුළුවන් වැදගත් පාඩමක් තමයි අපි මේ සාමාන්‍ය පෙළ රිවිෂන් කොටස යටතේදී කතා කරන්නේ. මේ if conditional කියන එක නැත්නම් conditional sentences කියලා කියන්නේ අපි 9 වසර 10 වසර 11 වසර මේ හැම පොතේකම ඉගෙන ගන්න වැදගත් පාඩමක්. නමුත් අවාසනාවකට ගොඩක් දෙනෙක් හිතනවා මේක අමාරුයි කියලා. මේක ඇත්තටම අමාරුයි නෙමෙයි තියෙන්නේ. මේක අපි ඉගෙන ගන්න විදිහ සහ මේක තේරුම් ගන්න විදිහ තමයි අමාරු. ඒතර මගේ අද ප්‍රධානම අරමුණ තමයි ඔයාලට conditional sentences කියන්නේ මොකක්ද? කොහොමද මේවා හැදෙන්නේ? සහ මේකේ ප්‍රායෝගික භාවිතයත් එක්ක අපේ exam එකට link කරන්නේ කොහොමද කියලා කතා කරන්න. So let's try to understand what is this if not conditional sentences and how to use it properly. So O level exam target කරගෙන අපි ඉගෙන ගන්න conditional ගැන කතා කරනකොට අපේ school syllabus එකේ තියෙන ඇත්තටම conditions තුනයි. condition type 1, type 2 and type 3. හැබැයි සමස්තයක් විතර ගත්තාම ඉංග්‍රීසි භාෂාවේ අපි දැනගන්න ඕන types වර්ග පහක් තියෙනවා. zero condition එක, first condition, second, third and mixed condition කියලා එකක් තියෙනවා. මම සරලව මේ 0 to 3 ගැන කතා කරනවා. නමුත් අපි in detail discuss කරමු. මොකද්ද මේ first, second and third කියන්නේ කියන එක. මොකද අපේ පෙළ පොතේ තියෙන්නේ first, second, third නිසා මම එතනින් එහාට elaborate කරන්නේ නැහැ. මේක අපිට සරලවම ඉගෙන ගන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මෙන්න මේ ටික. if conditional. මම උදාහරණයක් දෙන්නම්. ඔයාලා ගාව තියෙන පොතේ එහෙම නැත්නම් කොලයක මෙන්න මේ වාක්‍ය 4 ලියලා මේ පාඩම ඉවර වෙනකොට බලන්න ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන්ද කියලා. පළවෙනි එක මම කියනවා ඔබ අයිස් රත් කළොත් දිය වෙනවා. ඒතර බලන්න මේකේ මම එකක් කියනවා අයිස් රත් කළොත් දිය වෙනවා කියලා. එතන යම්කිසි කොන්දේසියක් මත තියෙන. දෙවෙනි එක මම කියනවා ඔයා මහන්සි වෙලා පාඩම් කරොත් විභාගය සමත් වෙයි. දැන් අපි මේ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙන්නේ. ඔයා මහන්සි වෙලා පාඩම් කරොත් විභාගය සමත් වෙයි. ඊළඟට මම තව වාක්‍යයක් කියනවා මට ලොතරැයියක් ඇදුනොත් මම ලෝකේ වටේ යන්නවා. මට ලොතරැයියක් ඇදුනොත් මම අලුත් කාර් එකක් ගන්නවා. මම මේ රටේ ජනාධිපති වුණොත් මම මේ රට සංවර්ධනය කරනවා. ඒක වෙනස් එකක්. අන්තිම එක මම කියනවා මෙන්න මෙහෙම වාක්‍යයක්. ඔයා මට කියලා තිබ්බනම් මට ඔයාට උදව් කරන්න තිබ්බා. ඔයා මට ආරාධනා කරලා තිබුණා නම් මට පාටියට එන්න තිබුණා. ඉතින් මෙන්න මේ අවස්ථා හතරක්. පළවෙනි එක type 0 කියලා කියන්නේ ඇත්තටම always true. කියන්නේ හැම වෙලේම මේ කොන්දේසිය ඇත්ත. දැන් මම ඉස්සල්ලාම කියපුවක බලන්න. ඔබ අයිස් රත් කළොත් ඒක දිය වෙනවා. ඒතර මේ always true කියලා කියන්නේ result එක හැම වෙලේම ඇත්ත. එහෙම නැත්නම් factually true or scientifically proven ඒවා තමයි 0 කියන්නේ. type 1 අපි යොදාගන්නේ possible situation. ඒ කියන්නේ වෙන්න පුළුවන් දේවල්. හැබැයි අපි වර්තමානයේ කරන දේවල් වලට රිසල්ට් එක හම්බෙන්නේ අනාගතේ. ඔයා දැන් මහන්සි වෙලා පාඩම් කරොත් විභාගය සමත් වෙයි. පාඩම් කරේ නැත්නම් අසමත් වෙයි. ඒතර මේක අපිට වැදගත් වෙනවා මොකද අපේ සිලබස් එකේ මේක අනිවාර්යෙන් කවර් කරන්න තියෙන එකක්. So I am going to talk about type 1 in detail. ඊළඟ දෙවෙනි එක type 2 එහෙම නැත්නම් තුන්වෙනි කැටගරි එක imaginary situation. imaginary කියලා කියන්නේ අපි දැන් imagine කියන වචනේ මේක හැදෙන්නේ අපි යම්කිසි දෙයක් හිතා ගන්නවා. මනසින් සිතාගෙන මට ලොතරැයියක් ඇදුනොත් මම ලෝකෙ වටේ යනවා. මම මේ රටේ ජනාධිපති වුණොත් රට සංවර්ධනය කරනවා. හැබැයි වෙලා නැහැනේ. හැබැයි එහෙම දෙයක් වෙයි කියලා හිතාගෙන කතා කරන එක මේකත් අපි කවර් කරන්න ඕනේ අපේ සිලබස් එකේ තියෙනවා. type 3 එහෙම නැත්නම් හතරවෙනි කැටගරි එක තමයි impossible situation. ඒ කියන්නේ වෙන්නම බැරි දෙයක්. අපි හිතාගෙන කතා කරනවා. මං කිය ඔයා මට පාටියට ආරාධනා කරලා තිබුණා නම් මට එන්න තිබුණා. ඔයා මට ආරාධනා කරෙත් නැහැ. ඒක නිසා මට එන්න බැරි වුණා. දැන් වෙලා ඉවර වෙච්ච දෙයක් ගැන අපි කතා කරන්නේ. එහෙම නැත්නම් හිතන්නකො අපි පළවෙනි එකත් එක්ක ගත්තම ඔයා හොඳට පාඩම් කරලා තිබුණා නම්
විභාගය සමත් වෙන්න තිබුණා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම විභාගය අසමත් වෙච්ච කෙනෙක්ට දැන් කියන එක. එතකොට මෙන්න මේ තුන ගැන අපි හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ කන්ඩිෂනල් සෙන්ටෙන්ස් අපිට අවශ්‍ය වෙන්නේ කොතනදද? මේක ගොඩක්ම ඕනේ වෙන්නේ අපේ පේපර් එකේ පේපර් 1 and paper 2 එකේ මම කලින් දවසක ඔයාලට කියලා දුන්නා මාකින් ස්කීම් එකත් එක්ක ඔය ලැන්ග්වේජ් ප්‍රොෆිෂියන්සි කියන ක්වෙස්චන් කැටගරි එක. ඒ කියන්නේ සමස්ත භාෂාවෙම තියෙන ඔයාගේ ප්‍රවීණත්වය ටෙස්ට් කරන ක්වෙස්චන්ස් තියෙනවා. ඒවට මේක ඕනේ වෙනවා. දෙවෙනි එක සහ most important thing is reading. ඒ කියන්නේ reading කරලා ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ ඔයාලට මේ කන්ඩිෂන්ස් අතර තියෙන වෙනස තේරෙන්නේ නැත්තම්. සෝ මේක කරන්න මම ලේසි ක්‍රමයක් කියලා දෙන්නම්. මේක ඇත්තට මම කලින් කිව්වා වගේ 11 වසර දරුවන්ට විතරක් නෙමෙයි 9 10 11 හැමෝටමත් වගේම වැඩිහිටියන්ට උනත් වැදගත් වෙනවා. මොකද මේ කන්ඩිෂනල් සෙන්ටෙන්සස් හැමෝම පාටලා ගන්නවා. නමුත් මේක ලේසි ක්‍රමයක් මම කියලා දෙන්නම්. අපි ගොඩක් වෙලාවට ඉංග්‍රීසි ඉගෙන ගන්න පොතේ ලියලා තොරතුරු විදිහට. නමුත් අපේ මොළේට යන්නේ සහ මතකයේ රැඳෙන්නේ සිද්ධි විදිහට නැත්නම් මේකට යම්කිසි විශේෂීකරණයක් කළොත්. මම මේකට පොඩි ටෙක්නික් එකක් යොදා ගන්නවා. බ්‍රිතාන්‍ය අධ්‍යාපනඥයෙක් ඉන්න এডুকেෂන් කන්සල්ටන්ට් කෙනෙක්. එයා තමයි හඳුන්වා දුන්නේ මයින්ඩ් මැපින් කියන ටෙක්නික් එක. ඒ කියන්නේ අපි මේකට යම්කිසි මැප් එකක් දාලා මේ කන්ඩිෂන්ස් ටික ඔක්කොම ඔයගොල්ලෝ ඇඳලා පෙන්නනවා. ඒ කියන්නේ අපි මෙච්චර කාල if condition ලියලා ඉගෙන ගත්ත ඒවා මම මේ තනි බෝඩ් එකේ ඔයාලා මගෙත් එක්කම A4 sheet එකක් අරගෙන එහෙම නැත්නම් ඔයාලගේ තියෙන පොතේ landscape type එකට අරගෙන මම මේ කරන method එකටම අඳින්න ඊට පස්සේ අපි exercises කරමු. if condition අමාරු වෙන්නේ නැහැ මේ method එකට. ඔය mind mapping අඳින ක්‍රම තියෙනවා. මං if කියලා දැම්ම. if කියන්නේ කොන්දේසි වාක්‍ය. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන අර නම් කියන එක මෙහෙම වුණා නම් කියලා කියන්නේ. අන්නේ නම් එක තමයි මේ if එක ASCII තියෙන්නේ. ඔයා මට කිව්වනම් මට එන්න තිබ්බා. දැන් මම මේකට ගන්නවා මං කව කලින් අපේ සිලබස් එකේ තියෙන type 1 2 3 හැබැයි 0 එකත් එක්ක ඉගෙන ගත්තට හානියක් වෙන්නේ නැහැ. So I am going to put 0 here, right? 1 here, 2 and 3. මේ ටික පොඩ්ඩක් අපි ලින්ක් කරලා පොඩ්ඩක් මැප් කරගමු. ඒතර type 0 එකේදී අපි කතා කරන්නේ මම කිව්වා 0 කියලා කියන always true එකක්. ඒතර මේ හැම එකකටම ෆෝමියුලා එකක් තියෙනවා grammar formula එකක්. ඒතර මෙයාගෙන් යන grammar formula එක තමයි අපිට ඒක ඉගෙන ගන්න 2 ගෙන් formula එකක් එනවා 1 ගෙනුත් formula එකක් එනවා 3 ගෙනුත් formula එකක් එනවා. අපිට මේ ටිකටත් පොඩි circle එකක් දාලා මේ 0 එක 1 එක 3 and 2 right. එතකොට 0 කියලා කියන්නේ මොකක්ද? මේ 0 condition එක. This is always true එක. හැම වෙලේම සත්‍ය එකක්. මම මේකට example එකක් දුන්නොත් එහෙම මේක අපි කතා කරා if you heat ice කියලා මම කියවා if you heat ice it melts. මේ මොකද්ද? if you heat ice it melts. මේ if condition එකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් තමයි if clause එක. දෙවෙනි කොටස තමයි main clause එක. එහෙම නැත්නම් resource clause එක. if you heat ice මෙතන මේම කමා එකක් එන්නේ අපි කමා එකක් දාන්නේ if clause එකෙන් පටන් ගත්තොත්. එතකොට if you heat ice it melts. ඔයා ice රත් කළොත් දිය වෙනවා. එතකොට මේකේ formula එක තමයි ගන්න ඕනේ if clause එකට ගන්න අපි simple present. මම short form එකෙන් ලියන්න. main clause එකට ගන්නෙත් simple present ම තමයි. type 1 එකට ගිහිල්ලා ගත්තොත් එහෙම මේකේ formula එකට මම example එකක් ලිව්වොත් if you study well
ඔයා හොඳට පාඩම් කළොත් you will pass the exam. If you study well, you will pass the exam. එතන මෙතන බලන්න වෙනස මේ දෙකේ දැනට මෙතන තියෙනවා will එකක් අපිට. ඔයාලා දන්නවා will එකක්. simple future tense එකට එන will එක. right? මේකේ තියෙන්නේ melts කියලා. simple present tense එක. simple present. එතන මෙයාගේ formula එක වෙන්නේ grammar formula එක වෙන්නේ simple present උනාට first condition එකේ formula එක තමයි simple present එකයි will plus v1. දැන් 11 වසර දරුවෝ කියලා කියන්නේ v1 කිව්වහම මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි කතා කරන v1 එක. එහෙම නැත්නම් verb එකේ parts ටික. ඒක මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. second condition example එකක් අරගෙන බලමු. second condition එකේදී මම ලියනවා මෙන්න මෙහෙම. if I'll take it here so I can write it properly. If I won a lottery, I would buy a car. දැන් මේකේ අලුත් එකක් තියෙනවා. ඒ මොකක්ද? අරකේ will තිබ්බ එක මෙයාගේ would එකක් එන්නේ. අපි මේ ටික මෙහෙම draw කරලා පස්සේ අපි මේක detail analyze කරමු. If I won a lottery, won කියලා past tense එකෙන් එන්නේ. හරි? second එකේ එන්නේ would කියලා. would and v1. If I won a lottery, I would buy a car. So first one is zero condition. If you heat ice, it melts. ඒ කියන්නේ ඔයා ice රත් කළොත් දිය වෙනවා. always true. If you study well, you will pass the exam. ඔයා දැන් හොඳට පාඩම් කළොත් ඔයා exam එක සමත් වෙයි. මේක will එකත් එක්ක තියෙන්නේ future tense එකේ තමයි result එක හම්බෙන්නේ. Here you can say if I won a lottery, මට lottery එකක් ඇදුනොත් නැත්නම් lottery එකක් ජයග්‍රහණය කළොත් I would buy a car. would එකත් එක්ක තියෙන්නේ. තුන්වෙනි එක අපි බලමු මොකක්ද දෙන්නේ කියන එක. මේකේ බලන්න මෙන්න මෙහෙම උදාහරණයක්. ඔයා මට පාටියට ආරාධනා කරලා තිබුණා නම් මට එන්න තිබුණා. ඒතර මේ තුනේ වෙනසක් තියෙනවා. ඔයා මට ආරාධනා කරලා තිබුණා නම් මට එන්න තිබුණා. So මේකේ දැන් tense එක මම example එක ලිව්වහම ඔයාලට කියන්න පුළුවන් මේ සමායට. If you had එකක් දැන් තියෙනවා. If you had invited me I would have come. Here you need to have a comma. අපි මේ ටික පොඩ්ඩක් discuss කරලා බලමු details. Here it should be right. Look here now. I'll explain. If you heat ice, it melts. ඔයා ice රත් කළොත් එහෙම නැත්නම් ඔයා ice රත් කළනවා නම් ඒක දිය වෙනවා. Always true. No doubt. Because ice රත් කළොත් දිය වෙන හැර වෙන මොකුත් වෙන්නේ නැත. If you study well, you will pass the exam. ඔයා හොඳට පාඩම් කළොත් විභාගයේ සමත් වෙනවා. ඒතර මෙතන if you study well කියන පළවෙනි කොටස simple present tense. You will pass the exam කියන future එක තියෙන්නේ will එකත් එක්ක v1 එකෙන්. එතකොට පළවෙනි එකේ formula එක simple present, දෙවෙනි එකේ formula එක simple present and simple future. තුන්වෙනි එක if I won a lottery කියපු ගම මේ මොකද්ද? past tense එක. එතකොට if clause එක තියෙන්නේ past එකේ. I would buy. would එකත් එක්ක buy කියන v1 එක එන්නේ. I would buy a car. third condition එක if you had මොකද්ද මේ if you had කියලා කියන්නේ? You should definitely know that had එක තියෙනවා කියන්නේ past perfect එක. ඒතර past perfect එකයි
invited කියන PP verb එක past participle verb එකත් එක්ක I would have plus again past participle. එතකොට මේකේ formula එක ගත්තාම grammar formulas ටික ගත්තොත් පළවෙනි එකේ තියෙන simple present දෙවෙනි එකේ එහෙම නැත්නම් condition type 1 එකේ තියෙන්නේ simple present simple future third එකේ තියෙන්නේ එහෙම නැත්නම් type 2 එකේ තියෙන්නේ simple past tense එකත් එක්ක would එකයි V1 එකයි type 3 එක past perfect එකයි would එකයි have එකයි past participle verb එකයි. මෙතන මේ තියෙන ඉඩත් එක්ක මම මේක ටිකක් ලොකුවට අකුරු ලියන නිසා සමහරට complete කරන්න අමාරු වෙනවා. but ඔයාලට මේ idea එක ඔලුවට ගන්න. idea එක ඔලුවට අරගෙන what I want you to do is මේකට පොඩ්ඩක් පොඩි special කරගන්න. මෙතන if එක මැදට දාලා පොඩ්ඩක් පැහැදිලිව ලියන්න. මෙතනින් zero condition කියලා ලිව්වා. ඒකේ තියෙන example එක ලිව්වා grammar formula එක ලිව්වා. so here when it comes to type 1 එකට type 1 කියලා දාන්න. example එකක් ලියාගෙන grammar formula එක ලියන්න. අපි දැන් ඉස්සරහට grammar formula discuss කරමු. when it comes to second type එකට මෙතනදී ඔයාලට කරන්න පුළුවන් එක දෙයක් තමයි simple මෙතන type එක ලිව්වා example එක ලිව්වා. so type 2 කියලා කියන්නේ simple past tense එකයි would එකයි V1 එක. මෙන්න මෙතන ඉතාමත් වැදගත්. type 2 එකේදී would එක දැම්මට පස්සේ ක්‍රියාපදයේ තියන්නේ V1 එකෙන්. ඒ කියන්නේ base form එකෙන් infinitive එකෙන්. හැබැයි type 3 එකේ would එකට have එක දාලා past participle. so මේ දෙක ගොඩක් වෙලාවට පටල ගන්නවා. මොකද අපේ ඔය advanced grammar වලට යනකොට mixed condition හදන්නේ මේ දෙන්නත් එක්ක. ස්කූල් සිලබස් එකට ඕන වෙන මෙන්න මේ දෙක ගැන මේ තුන ගැන අනිවාර්යයෙන්ම හොඳ අවධානයක් දෙන්න ඕනේ. අපි මේ වගේ examples කතා කරමු. let's do some examples so then you will be able to understand better type 1 type 2 type 3. so this is what we call mind mapping. like you can draw this better. මේකට colors දාන්න පුළුවන් තරම් colors දාන්න මේවා highlight කරගන්න ඊට පස්සේ examples හොඳට පැහැදිලිව ලියලා so if you can prepare a separate chart and paste it somewhere so you can see better. එක කොලයකට ගන්න. මේ ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික if condition ඉගෙන ගන්නකොට පිටු 4ක 5ක ලියන ටිකක් මම මේ හරි සරලව I tried my level best to draw it here. but what you can do is you can make it very interesting and attractive. මේක පුළුවන් තරම් විශේෂීකරණය කරන්න ඕනේ. එතකොට තමයි අපිට මතක හිටින්නේ. right, next what I am going to do is I am going to do some exercises with you for 0 type 1 type 2 type 3. especially type 1 type 2 type 3 අපි කරමු. මොකද ඒක අපේ text book එකට ඕන වෙන නිසා. okay, මෙන්න බලන්න type 1 එක. possible situation මේකේ කොටස් දෙකක් තියෙනවා. if clause එකයි result clause එකයි. දැන් මේ බලන්න. if you give me some grain, ඔයා මට grains ටිකක් දුන්නොත් මෙන්න මෙතන තියෙන comma එක ගැන බලන්න. I will give you some apple. එතන if condition වාක්‍යයක කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එකට අපි කියන්නේ if clause එක. ඒ කියන්නේ if එකෙන් පටන් ගන්න එක if clause එක. so this is if clause. right? this one is if clause. මෙතන comma එකක් එනවා. if එකෙන් වාක්‍ය පටන් ගත්තොත් comma එකක් දාලා ඉතිරි කොටසට අපි කියන්නේ result clause එක. ඒ කියන්නේ ඔයාගේ condition එක මත ප්‍රතිඵලය එන දේ. we call it result clause if not main clause. RC කියන්නත් පුළුවන් MC කියන්නත් පුළුවන්. මෙන්න මේකෙදි type 1 එකේදී result clause එක තියෙන්නේ simple future will plus V1. here you can say ඔයා මට grains ටිකක් දුන්නොත් තමයි මම ඔයාට apples දෙන්නේ. ඒ කියන්නේ ඔයා මට දෙනවා නම් මම apple දෙනවා. here you can say if you want you can change this. මේ දෙක exchange කරන්න පුළුවන්. ඒ කියන්නේ main clause එක ඉස්සරහට ගෙනල්ලා result clause එක පිටිපස්සට දාන්න පුළුවන්. හැබැයි එතනදී පොඩි වෙනසක් වෙනවා. වෙනස තමයි here we don't have example with main clause start. main clause එකෙන් මුලින් පටන් ගත්තොත් result clause එක පිටිපස්සට දානකොට comma එක omit වෙන්න ඕනේ. ඒ කියන්නේ comma එක දාන්නේ this is a punctuation rule. this is very important when it comes to writing, especially when you write your essays and all. be very careful with this punctuation. main clause එකෙන් පටන් ගත්තොත් if clause එක connect කරනකොට comma එක අයින් කරන්න ඕනේ. නැතුනොත් එතනදී ලකුණ කැපෙනවා. so එතන මෙතන කියන එක බලන්න type 1 එක possible situation එකක් විය හැකි තත්වයක් දැන් කරන දෙයකට අනාගතයේ result එක හම්බෙන්නේ. if I give you some apples will you give me some grains? මේකෙන් අපිට ප්‍රශ්න අහන්නත් පුළුවන්. මම ඔයාලට apple ටිකක් දුන්නොත් ඔයා මට grains දෙනවද? if you work hard you will pass the exam. look at this example. if you work hard now, right now, if you work hard
you will pass the exam. Here you can say if you work hard කියන එක simple present tense. You will කියන එක මේ will කියන auxiliary එකත් එක්ක pass කියන V1 එක දාලා ඉතිරි ටික rest of the sentence. එතන මෙයා depend වෙන්නේ if clause එක මත. මෙන්න මේවට තමයි කොන්දේසි වාක්‍ය කියන්නේ. අර හැම වෙලේම අපි කතා කරනකොට එහෙම කළොත් මෙහෙම වෙයි. මෙහෙම කළේ නැත්නම් මෙහෙම වෙයි. මම මෙහෙම කළොත් ඔයා මෙහෙම කරනවද? අන්න ඒකේ type 1 එක. මේක හරි lazy type එකක්. Because you have to memorize what is the if clause. if clause එක කොහොමද construct වෙන්නේ සහ main clause එක කොහොමද construct වෙන්නේ කියන එක. එතකොට මෙන්න මේ ටිකේ තියෙන වැදගත්කම තමයි මේක ඇත්තටම ගොඩක් කලාවට පැටලෙන්නේ. එහෙම නැත්නම් වරද්ද ගන්නේ මේ types අතර තියෙන වෙනස. ඕක සිංහලට translate කරනකොට පොඩි වෙනස්කම් තියෙනවා. දැන් මෙතන ගත්තොත් එහෙම අපි main clause එක කියලා ගන්නකොට main clause එක බලන්න I will give you some apples. මම ඔයාලට apples ටිකක් දෙන්නම්. if you give me some grain. එහෙම නැත්නම් if I give you some apples will you give me some grain. අර දෙනවා නම් ඔයා මට දෙනවා නම් මම මෙහෙම දෙන්නම්. අන්න එහෙම අර්ථයක් තියෙන්නේ. ඒතර මම හිතනවා මේ simple present tense හැබැයි මෙතන තව දෙයක් තියෙනවා. මේ if conditions ගොඩක් දෙනෙක් අමාරුයි කියලා කියන හේතුව තමයි this is not only if condition. ඉංග්‍රීසි භාෂාවේ ගොඩක් කලාවට ගොඩාක් ළමයින්ට සහ වැඩිහිටියන් ඉංග්‍රීසි ඉගෙන ගන්න අයටත් අමාරුයි කියන ප්‍රධාන පාඩම් තුනක් තියෙනවා. අතන පහක් තියෙනවා. පළවෙනි එක තමයි reported speech. දෙක if condition. third one is relative pronoun relative clauses කියන කොටස. ඊට අමතරව preposition and conjunction. දැන් මේ if එක වගේ අමාරු වෙන්න reason එක තමයි here you can see not only the conditional rules, you need to know basic grammar rules as well. මොකද simple future tense කියලා කියපුවාම නැත්නම් V1 කියපුවාම ඒකේ තේරෙන්නේ නැතු වුණොත් පාඩම තේරෙන්නේ නැහැ. ඒක නිසා if condition නෙමෙයි අත්‍තරම අමාරු වෙන්නේ. අනිත් basic grammar rules ටික තමයි අමාරු වෙලා තියෙන්නේ. right අපි ඉදිරියට යමු බලන්න. මෙන්න මේකට පොඩි exercise එකක් කරමු බලන්න. දැන් අපි type 1 ගැන කතා කරා. ඒ කියන්නේ type 1 කියලා කියන්නේ මෙන්න මෙච්චරයි. මම ආයෙ පොඩි recap එකක් කරන්නම්. ඔයා දැන් කරන දෙයකට ප්‍රතිඵලය අනාගතයේ හම්බ වෙනවා. ඔයා නොකරන දෙයකට උනත් කරන දෙයකට උනත් result එක අනාගතයේ හම්බ වෙන්නේ. look at this example. if එකෙන් පටන් අරන් තියෙනවා. so මේ sentence එක පටන් අරන් තියෙන if clause එකෙන් if they කියලා plural subject එකක් ඉන්නවා. invite me to the party, I will attend it. එතන මේ I will attend කියන එක main clause එක. now we need to complete the if clause. if they invite me to the party, මේක invite කියලා අපිට දාන්න පුළුවන් reason why. මෙයා plural subject එකක් නිසා. but in case මෙතන හිටියොත් එමේ he වගේ එක්කනේ. මෙයාව singular කරන්න ඕනේ invites කියලා. if they invite me to the party, I will attend. මේක type 1 එකක්. if he invites me to the party, I will attend. so this is the type 1. look at the second example. if you apologize to the teacher, I'm sure she මොකක් දෙන්න ඕනේ. if you apologize to the teacher, if clause එක complete කරලා තියෙනවා. now we need to complete the main clause. I previously mentioned මේ rule එක තමයි if clause එක simple present, main clause එක යන්නේ simple future එකෙන්. so එතන මෙතන excuse කියන තියෙන නිසා I'm sure she will එකත් එක්ක තමයි ගන්න ඕනේ. she will excuse. third one, if there is a drought, many without water. so then if clause එක completed. many මේ suffer කියලා කියන්නේ අර පීඩාවට පත් වෙයි. අපි කියනවනේ නියඟයක් තිබුණොත් එහෙම ගොඩක් දෙනෙක් වතුර නැතුව පීඩාවට පත් වෙයි. so what you can do is මේක තනියෙන් අපිට suffer කියන එක දාන්න බෑ. will suffer කියන එක තමයි දාන්න ඕනේ. look at the third one. if you මේක if clause එක තමයි incomplete. main clause is complete. if you කියලා තියෙනවා මෙතන be කියලා ඕනම තැනක ඔය fill in the blanks. එහෙම නැත්නම් language proficiency related questions එනකොට be කියලා තියෙනවා නම් ඒ be එකෙන් expect කරනවට be verb එකේ form එක. ඒතර දැන් මේක අපි simple present tense එක expect කරන නිසා you කියලා plural subject එකක් තියෙනකොට be එක එන්න ඕනේ මොකක්ද? කියන එක. right. හොඳයි එහෙනම් අපි පුංචි විරාමයක් අරගෙන ඊට පස්සේ මේ exercises ටික ඉස්සරහට කරන් යන් type 1, type 2, type 3 සම්පූර්ණ කොහොමද කරන්න කියන එක. so let's have a quick break. after that we can come back.
Right, okay, welcome back students. So let's continue our if condition exercises type 1, type 2, type 3. So we were doing type 1 exercises. අපි ඒක ඉතිරි කොටස ඉවර කරමු. Question number 4 එකේ type 1 එකේ අපි කතා කරගෙන ඉන්නේ මේ if you කියන එක. If you කියලා plural subject එකක් තිබ්බොත් මේ be එකෙන් expect කරන්නේ ඒක ඇතුලේ තියෙන present or past or future be verb එකක්. නමුත් දැන් මෙතනදී අපි present tense එක නිසා මේකට එන්න ඕන answer එක if you are කියලා. Because you කියන එක plural නිසා you can use if you are. Kind to your fellow man. අනිත්යට කාරුණක වුණොත් එහෙම that kindness will be returned to you. ඔයාට ආපහු වේ කරුණාවන්තකම ලැබේ. Look at the last one under type 1. If you win the first place in the contest, ඔයා තරඟයෙන් පළවෙනි තැන දින්නොත් an air ticket. Okay. මේක පොඩ්ඩක් විශේෂයක් තියෙනවා. will එක දාන්න බෑ මොකද මේකේ බලන්න දෙවෙනි එකේ subject එකක් නැහැ. So this is what we call passive එකක්. මෙහෙම එන්න පුළුවන්. පළවෙනි එක if clause එක තියෙන්නේ active voice එකෙන් you කියලා subject එකක් ඉන්නවා doer කෙනෙක් ඉන්නවා. But if you clearly read second එකේ කරන කෙනෙක් නැහැ doer ව අගට තියෙන්නේ. Which means මේ provide කියන එක අපිට දාන්න බෑ active එකෙන් passive කරන්න. උතර will එකත් එක්ක V1 නෙමෙයි තියන්න ඕනේ. ticket. If you win the first place in the contest, an air ticket will be provided. Air ticket will be provided. මොකද එතන an කියලා article එකක් එක්ක තියෙන්නේ. මෙතන අපිට තනියෙන් තියන්න බෑ. So මේ වගේ cases අපිට expect කරන්න පුළුවන්. පළවෙනි එක තියෙන්නේ main clause if clause එක තියෙන්නේ simple present tense එකෙන් and main clause එක තියෙන්නේ simple future but it is not active passive. ඒතර අපි දන්නවා passive එකේ future tense එකේ passive එක තියෙන්නේ will and be verb නෙමෙයි will and V1 නෙමෙයි will එකත් එක්ක past participle යන්න ඕනේ followed by be verb. So this is type 1. Let's discuss about type 2. So now we are done with type 1. Type 1 is possible situation. Type 2 කියලා කියන්නේ imaginary situation. ඒ කියන්නේ අපි හිතින් හිතාගෙන මං කිව්වේ මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියලා. if clause එක තියෙන්නේ simple past tense එකේ. if clause එක simple past tense එක. මම මේ රටේ ජනාධිපති වුණා නම් මම රට සංවර්ධනය කරනවා. වෙන්නේ නැහැනේ. වෙයි කියලා හිතාගෙන. අපි හොඳට පුහුණු වෙලා තිබුණා නම් අපිට තරඟය දිනන්න තිබ්බා කියලා අපිට ඊට පස්සේ ඊළඟ එකේ දෙන එක. result clause එක තියෙන්නේ main clause එක එහෙම නැත්නම් would එකයි V1 එකයි. දැන් කලින් එකේ ආයෙ මම පොඩි රීකැප් එකක් කරන්නම්. simple present, simple future. second one simple past would V1. මේ V1 කියලා කියන්නේ stem එක. එහෙම නැත්නම් base form එක. if you gave me some grains past tense verb එක. I would V1 give you some apples. බලන්න කලින් එකේ අපි කතා කරේ කොහොමද? Here you can say if you give me give me some grains I will give you. if you give me I will give you එක දැන් වෙන්න ඕනේ if you gave me I would give you. the reason is we are like imaginary අපි හිතනවා මෙහෙම වෙයි කියලා. මේකේ තර pattern එක තියෙනවා. comma එකක් එන්න ඕනේ if clause එකෙන් පටන් ගන්න ඕන. look at the next example. if I were you I wouldn't start a business with them. මෙන්න මෙතන very important එකක් තියෙනවා අපි ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් be verb ඉගෙන ගන්නකොට පොඩි පන්ති වල ඉඳලා I ගේ past tense එක I'ත් එක්ක යන be verb එක am ගේ past tense එක was. හැබැයි if condition වලදී විතරක් I not only I අනිත් singular subject වලට if condition වල type 2 එකේදී were දාන්න පුළුවන්. this is an exceptional case in English language. මේක වැරදි නෑ. දැන් ඩවුට් එකක් එන්න පුළුවන් අපි ඉගෙනගෙන ඉතින් if එක කොහොමද were if I එක කොහොමද were දාන්නේ? I එක were දාන්න පුළුවන් එක අවස්ථාවක් තමයි මේක. if I were you ඒ කියන්නේ මම ඔයා වුණා නම් I would not start a business with them. මම ඒගොල්ලොත් එක්ක ව්‍යාපාරයක් පටන් ගන්න නැති වෙන්න තිබුණා. නැත්තම් පටන් ගන්නේ නැහැ. I wouldn't start. Look at the next one. if I won a lot of money I would help poor. මට ගොඩක් සල්ලි හම්බුණා නම් නැත්තම් ජයග්‍රහණය කරා නම් I would help poor. මෙතන මේ poor කියලා කියන්නේ දිලිඳු ජනතාවට නැත්තම් දිලිඳන්ට මම උදව් කරන්නම් කියන එක. So මේක තමයි imaginary situation. එහෙම නැත්තම් type
2 එක. Let's do some exercises with this one. මේක බලන්න. type 2 එකට okay, type 2 exercises. If I had a million rupees, මෙතන මේ had කියලා කියන්නේ මට තියනවා කියන have එකේ past tense එක. මට රුපියල් මිලියනයක් තිබුණා නම් දැන් මොකක්ද වෙන්න ඕනේ? It to the poor people. Use it. ඒතර නිකන් දාන්න බෑ. I would එකත් එක තමයි දාන්න ඕනේ. I would use. Because our formula is simple past tense එක, would එක, V1 එක. Here I am using simple past tense එක had here, I would, V1. Now in this sentence, second one, if clause එක තමයි incomplete, main clause එක හරි. main clause එකේ would එකයි V1 එකයි තියෙනවා. දැන් මෙතන කියන්න ඕනේ මම interesting novel එකක් ලිව්වොත් එහෙම මම ගොඩක් famous වෙයි throughout the world ලෝකෙ පුරා. එතකොට if I write කියන verb එකේ past tense එක ගන්න ඕනේ wrote කියලා. If I wrote an interesting novel, I would become famous throughout the world. Right. ඊළඟ example එක බලන්න. If Savindu were the මෙන්න මෙතන මම කලින් කිව්වා I එක විතරක් නෙමෙයි. ඕනම singular එකක් එක දාන්න පුළුවන්. දැන් කිසිම හේතුවක් නිසා අපිට දාන්න බෑනේ. අපි be verb ඉගෙන ගන්න basic grammar වලදී singular subject එකට verb එන්නේ නැහැ past tense එකේ. singular subject එකට එන්න ඕනේ was කියන එක. ඒ කියන්නේ am is are was were be verb lesson එක ගත්තොත් am is are කියලා කියන්නේ am කියන්නේ I එක, is කියන්නේ singular subject present tense, are කියන්නේ singular subject plural. එයාගේ past tense එකට ගියොත් I සහ singular කට්ටියට was past tense were. ඕකනේ අපි ඉගෙන ගත්ත ක්‍රමය. හැබැයි if condition එකේදී subject එක singular උනත් plural උනත් type 2 එකේදී විතරයි. type 2 එකේදී අපිට දාන්න පුළුවන් මෙන්න were කියලා. මම කුරුල්ලෙක් වුණා නම් මට අහසේ පියාඹන්න තිබුණා. If I were a bird, I would fly in the sky. Savindu were the captain of Sri Lankan cricket team, everyone. No නෙමේ. දැන් අපි දන්නවා would එකත් එක දාන්න ඕන. would. Everyone would know him. If he, the manager of our company, he could increase our salaries. දැන් මෙතනදී මොකක්ද දෙන්නේ? මෙතනත් අපි කතා කරන්නේ past tense එක. If he මේක අපිට ගන්න පුළුවන් verse එක if he were කියලා ගන්න පුළුවන්. Why? Because simple past tense එක and ඊළඟ එක මේ would වෙනුවට already use කරන්න පුළුවන් එකක් තමයි could එක. මෙතන verse දැම්මට වැරදි නැහැ. If he was කියලා ගන්න පුළුවන්. නමුත් generally use කරන්නේ were කියලා. Here also Savindu was, I was, if I was a bird කියනකොට if I were a bird. That is how most of the native speakers use English language එක. මෙතන if he. Last one. They කියලා plural subject එකක් තියෙනවා, live කියලා verb එකක් තියෙනවා. So then මෙන්න මෙතන වෙනස් වෙන්න ඕනේ. මෙතන පොඩි වෙනසක් වෙන්න ඕනේ. මොකද if clause එක පිටිපස්සට ඇවිල්ලා එතන මෙතන මේ comma එක omit වෙන්න ඕනේ. There shouldn't be a comma here. Because අනිත් ඔක්කොම sentences බලන්න if එකෙන් පටන් අරගෙන main clause එක පිටිපස්සෙන් තියෙන්නේ. එතකොට comma එකක් එක්ක තමයි යන්නේ. Here you can see a comma, right? But මේකෙදී main clause එක ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ result clause එක ඉස්සරහට ඇවිල්ලා if clause එක තමයි පිටිපස්සට එන්නේ. Then we need to use if they had money to buy a house there, they would live කියලා ගන්න ඕනේ. because main clause එක would එකයි infinitive එකක් නේ අපි ගන්නෙ. They would live in the town if they had money to buy a house there. Right? So this is the second type එක. So if condition එකේ second type එකේදී අපි කතා කරන්නේ main clause එක would එකයි stem එකයි, if clause එකේ තියෙන්නේ past tense එකේ. Right. So now let's go to the next one. Is the most important and ගොඩක් දෙනෙක් පටල ගන්න එකක් තමයි මෙන්න මේ third type එක. third type කියලා කියන්නේ වෙන්නම බැරි දෙයක්. විය නොහැකි situation එකක් අපි කතා කරනවා. එයාගේ if clause එක තියෙන්නේ past perfect tense එකේ. දැන් කලින් කතා කරොත් type 1 එකේ if clause එක තියෙන්නේ simple present tense එකෙන්, type 2 එකේ if clause එක තියෙන්නේ simple past tense එකෙන්, and type 3 එකේ past perfect. දැන් මෙතන බලන්න tenses තුනක් එනවා. present, past, past perfect. ඒතර grammar chart එක පිළිබඳව basic grammar knowledge එක අපි ගාව තිබ්බ නැතුනොත් තමයි මේ if condition අමාරු වෙන්නේ. එහෙම නැත්නම් මේ if condition එකේ ලොකු දෙයක් නෙමෙයි. මොකද මේක combination of everything.
and result clause එකේ මේකේ පොඩි වෙනසක් එනවා. would එකත් එක තව අලුත් එක්කෙනෙක් එනවා. have එක දාලා ක්‍රියාපදය දැන් තියෙන්නේ pp එකෙන්. එහෙම නැත්නම් past participle එකෙන්. කලින් අපි verb එක දැම්මේ කොහොමද? would එකත් එක්ක v1 මෙතන would එකත් එක්ක have දාලා past participle එනවා. look at this example. if you had invited me, ඔයා මට ආරාධනා කරලා තිබුණා නම්, here is a comma, I would have attended the party. කියන්නේ ඔයා මට පාටියට ආරාධනා කරලා නැහැනේ. ඒක නිසා මට එන්න බැරි වෙනවා. if we had won the match, අපි match එක දිනලා තිබුණා නම් we would have qualified for the next round. අපි ඊළඟ round එකට qualify වෙන්න තිබුණා. අපි match එක දිනලා තිබුණා නම්, but අපි match එක දිනලා නැහැ. ඒතර මෙන්න මේක තමයි type 3 එකේ. මේක අපි කියන මෙහෙම වෙලා තිබුණා නම් මෙහෙම වෙන්න තිබ්බා. ඔයා මට ආරාධනා කරලා තිබුණා නම් මට එන්න තිබුණා. අපි තරංගය දිනලා තිබුණා නම් ඊළඟ රවුන්ඩ් එකට යන්න තිබුණා. මෙන්න මේකේ වෙනසක් වෙනවා. කලින් එක අපි කතා කරේ type 2 එකේදී අපි කතා කරේ පොඩ්ඩක් වෙනස්. මට මිලියනයක් තිබුණා නම් මං උදව් කරනවා. ඒ කියන්නේ මට මිලියනයක් තිබුණා නම් මං උදව් කරනවා කියලා කියන්නේ මනසින් අපි හිතා ගන්න දෙයක්. ඉමේජිනරි එක. ඒ කියන්නේ past tense එකයි would එකයි v1 එකයි. but here we use past perfect. past perfect කියලා කියන්නේ had එකයි past participle එකයි. මෙතන had past participle. had past participle. right? would එකයි have එකයි past participle එකයි. ඒක තමයි formula එක. so let's do some exercises for this one as well. okay. so answers already answers fill කරලා තියෙන්නේ. we have to discuss. if she had studied, එතකොට had studies කියලා කියන්නේ past perfect එක. she would have passed the exam. she would have passed the exam. එයා හොඳට පාඩම් කරලා තිබුණා නැත්නම් ඇය හොඳින් පාඩම් කරලා තිබුණා නම් විභාගය සමත් වෙන්න තිබුණා. ඒතර මේ කියන සිටුේෂන් එකේදී අනිවාර්යයෙන්ම she might have failed the exam. ඒ කියන්නේ එයා exam එක fail වෙච්ච කෙනෙක්ට තමයි මේ කියන්නේ. if I had not eaten so much, එතකොට අපිට නෙගටිව් ගන්නත් තිබ්බා. මම ගොඩාක් කාලා තිබුණ නැත්නම් I wouldn't have felt sick. මේ feel කියන එකේ past participle එක fail එකට ගන්නවා. මම ගොඩාක් වැඩිපුර ඕනවට වඩා කාලා බීලා තිබුණ නැත්නම් මම අසනීප නොවෙන්න තිබුණා. She wouldn't have been tired if she had gone to bed earlier. මේ මොකද්ද කියන්නේ? එයා කලින් නිදා ගන්න ගිහිල්ලා තිබුණා නම් නැත්නම් එයා කලින් ඇඳට ගිහිල්ලා තිබුණා නම් පහුවෙනිදා එයාට මහන්සි නොදැනෙන්න තිබුණා. දැන් second one එකේ had eaten කියන එක past perfect. would have felt කියන එක main clause එක. here also wouldn't have been කියන එක. දැන් මේකේ බලන්න මේකේ if clause එකෙන් නෙමෙයි පටන් ගන්න තියෙන්නේ. third one you can see main clause එක ඉස්සරහට ඇවිල්ලා if clause එක මෙතනින් connect වෙන්නේ. right? this is the if clause. but මේකට comma එකක් දාන්න නැහැ. because when we connect the if clause after the main clause or the result clause, you should not add a comma. එතකොට ඇයට මහන්සිය ගොඩාක් විඩාව නොදැනෙන්න තිබුණා කලින් මේ if she had gone to the bed earlier කියලා කියන කලින් නිදා ගන්න ගිහිල්ලා තිබ්බනම් කියන එක. look at the fourth one. මේකත් ඇවිල්ලා main clause එකෙන් පටන් ගන්න. start with the main clause, then we connect the if clause. she would have become a teacher. ඇයට ගුරුවරියක් වෙන්න තිබුණා if she had gone to the university. ඇය යුනිවර්සිටි එකට ගිහිල්ලා තිබුණා නම්. so this is the if clause. මේ තියෙන if clause එක. මෙතනින් එහාට තියෙන main clause එක. so here also you don't need to add a comma because we have started the sentence with main clause. ඒ කියන්නේ main clause එකෙන් නැත්නම් result clause එකෙන් පටන් ගත්තාම දාන්නේ නැත. look at the last example. we would have won the match if we had practiced well. අපි හොඳින් පුහුණු වීම කරලා තිබුණා නම් තරංගය දිනන්න තිබුණා. so here also same thing. මේ කොටස this is main clause. එහෙම නැත්නම් අපි කියන්නේ result clause එක. මේ තියෙන්නේ main clause එක. type 3 කියන්නේ අපිට අනිවාර්යයෙන්ම එදිනෙදා භාවිතයට අවශ්‍ය කරන දෙක ලියන්න ගියාම කියවන්න ගියාම අවශ්‍ය වෙන sentences pattern එකක් තමයි මේ type 3, type 2, type 1 කියන එක commonly used වෙනවා. ඒතර if condition කියලා කියන්නේ not only for this exam but for you to read books, for you to read and understand books ගොඩාක් තියෙනවා. දැන් මම මේ මෙන්න මේක ඉතාමත් වැදගත් වෙන්න අන්න ඒක ඔය අතර තියෙන වෙනස අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. right, I hope you understood this one. Let's do some examples.
mix examples and we can do kind of a quick recap. මෙන්න මේක බලන්න. මෙතන තියෙනවා. okay. දැන් ඔයගලන්ට මේ වීඩියෝ එක නවත්තලා පොඩ්ඩක් මේ play වෙන එක නවත්තලා බලන්න පුළුවන් මේක තේරුම් ගන්න පුළුවන් ද කියන්නේ. Here answers have been given, everything is completed, but what I want you to do is try to understand what's the type of these conditions by reading. බලන්න first one, if you devote some time for your studies daily. if you devote කියන මේක simple present tense එකෙන් තියෙන්නේ. Here you can see will pass කියලා එකක් තියෙනවා. ඒතර මොකක්ද මේක? simple present tense එකයි will එකයි V1 එකයි තියෙනවා නම් ඒ type එක මොකක්ද? ඒ type එක වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම V1 එකක්. ඒ කියන්නේ ඒක V1 එකක්. ඒතර මෙන්න මෙයා V1 එක කෙනෙක්. එහෙම නැත්නම් type 1 එක කෙනෙක්. type 1 condition එක. ඒ කියන්නේ possible situation එක. if you devote some time for your studies, devote කරනවා කියලා කියන්නේ කැප කරනවා. devotees කියලා කියන්නේ මේගොල්ලෝ අපි යම් කිසි වෙලාවක් අධ්‍යාපනයට ඔබ කැප කළොත් ඔයා විභාගය සමත් වෙයි හොඳින්. type 1 එකක් කොහොමද මම type 1 කිව්වේ? if clause එක තියෙන්නේ simple present tense එකෙන්, main clause එක තියෙන්නේ will එකයි past එකයි. හරි බලන්න දෙවෙනි එක හොයාගන්න පුළුවන්ද කියලා. දෙවෙනි එක second one, it says if I had started early. if I had started early. had එකත් එක්ක past participle verb එකක් තියෙනවා. I would have finished it on time. would එකයි have එකයි pp එකයි. දැන් මම pp කිව්වහම 11 වසර ළමයි දැනගන්න ඕන මොකද්ද මම මේ කියන්නේ? past participle. v1 කිව්වහම verb 1 එක. දැන් මම මේ session එකේ මේ program එකේ දෙරණෙන් අපි මේ කරන program එකේ target audience එක immediate target audience එක O level ළමයි නිසා මම ඒකට ඕන acronyms use කරනවා. but generally මේක පොදුවේ බලන හැමෝටම දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් එතනදී V1 කියලා කියන්නේ අපි verb එකේ type පහෙන් එකක්. හරි? PP කියලා කියන්නේ ක්‍රියාපදයේ past participle එකේ short form එක. if I had started early I would have finished. would have finished කියලා කෑලි තුනක් එන්නේ main clause එකට. මේක මොකද්ද? this is type, yes you know that, 3 එකක්. මේ type 3 එකක්. ඒ කියන්නේ impossible situation එකේ එක්කෙනෙක්. if Nisali had run fast, මෙයාගෙත් තියෙනවා දැන් had එකයි ran. she would have, again would එකයි have එකයි one එකයි. so this is also same like previous one. මේක type 3 එකක්. impossible situation. ඒ කියන්නේ නිසලි කියන එක්කෙනා දැන් රේස් එක පෙරදුනාට පස්සේ යාට අපි කියන ගොඩක් කලට රේස් එකක් පෙරදිලා ආවට පස්සේ හයියෙන් දිවන්න දිනන්න තිබ්බනේ. කියන්න ලේසි දිවන්න අමාරුයිනේ. if Hasim had a bicycle I would ride. මේකේ තියෙන එකයි දෙකයි would එකයි V1 එකයි. Hasim had simple past tense එකක් තියෙන. මොකද simple past tense එකයි would එකයි V1 එකයි යන්නේ. මේක type 2 එකක්. මේක second type එකක්. ඒ කියන්නේ imaginary situation එකක්. හිතාගෙන කරන එකක්. if I saw a ghost. so දැක්කනම් past tense එකෙන් තියෙන්නේ මේ භූතයෙක් නැත්නම් අපි කියන හොල්මනක් කියලා ghost කෙනෙක් දැක්කනම් I would take a photo. yes photo එකක් ගන්නත් පුළුවන්. would එකයි V1 එකයි එතන තියෙන්නේ. last one, if I were the president, මම ජනාධිපති නම් මෙන්න past tense එක තියෙන්නේ I would develop. would එකයි V1 එකයි. so this is also type 2. this is also type 2. so like this I suggest you to try to, whenever you read articles, magazines, even the books, if you notice any if condition, ඒක හොයාගන්න බලන්න මොකක්ද කියන්නේ. if condition එකක් දැක්කොත් මේක මොන condition ද කියලා කියවන්න පුළුවන් නම් ඒක analyze කරන්න පුළුවන්. this is what you call analyzing sentences. sentence analyze කරන්න පුළුවන් නම් it's very easy for you to understand this lesson. this is not that much complex, but you need to practice lot. so quick recap under this one. type 1 එක possible situation, type 2 එක imaginary situation, type 3 එක impossible situation. ඊට අමතරව මම කිව්වා අපිට තව එකක් තියෙනවා කියලා, type 0 එක. අපි කතා කරා always true. always true ඒවත් අපිට තියෙනවා. this is always true. මීට අමතරව තව method එකක් තියෙනවා. මේක I am not going to explain right now. this is for your information. mixed type කියලා. මේක ඔයගලන්ට additional ඉගෙන ගන්න පුළුවන් even after school when you learn English further. mixed condition කියන ගොඩක් අයට type 2 type 3 දෙකම combine වෙලා හැදෙන
it's kind of advanced but එහෙම අමාරු නැහැ ඉගෙන ගත්තාම. නමුත් අපේ ස්කූල් සිලබස් එකට පොත ඇතුලේ මෙන්න මේ තුන ගැන හොඳ අවධානයක් තියාගන්න ඕනේ. මේක exercises කරන්න ඕනේ because we start to learn if condition starting from grade 9. Grade 9, grade 10, grade 11 also we do recap. එතකොට මේ ටික අපිට ඕන වෙන්නේ මම කලින් කිව්වා වගේ not only to just go through the O level examination paper but also to answer other questions like language proficiency related, reading questions, ඊට පස්සේ මේ මොනවද for you to write essays, short paragraph ලියන්න if condition ඕනේ. මොකද හැම තැනකදීම අපිට if condition ඕනේ. So if you don't have a clear understanding about if condition, you won't be able to answer the exam paper properly. So මොකද්ද මම කිව්වේ? If you don't have a clear understanding about if condition, මම මේ use කරන්නේ simple present tense එක. ඒ කියන්නේ type 1 එකේ condition එකක් මම මේ කියන්නේ. If you don't have a clear understanding about if condition ගැන ඔයාලට හොඳ පැහැදිලි අවබෝධයක් නැත්නම් you won't be able to answer the paper properly. will එකේ negative එක won't එක. You won't be able to answer the exam paper properly. Right. So මේ ටික තමයි අපේ if condition වල තියෙන වැදගත්ම කොටස. So I suggest you to like we did mind mapping එකක් ගහගන්න බලන්න පුළුවන් තරම් doubt තියෙනවා නම් මෙන්න මේ වගේ. So additionally you have example sentences in your textbook and workbook එකේ ගොඩක් තියෙනවා. ඒවා පුළුවන් තරම් use කරන්න. මෙන්න මේ mind mapping එක තව පොඩ්ඩක් ලස්සනට මම මේ board එකේ මෙහෙම ඇඳලා ඔයාලා color pencils use කරන්න පුළුවන් නම් color papers use කරන්න. මේ වගේ if එකක් අරගෙන මෙතන if condition එකේ type 0 එකට example එකක් ලියන්න and also its formula. When it comes to type 1 example එකයි formula එකයි. මේකේ formula එක තමයි simple present tense එකයි will එකයි v1 එකයි. type 2 එකට එනකොට ඒකේ formula එක තමයි simple past tense එකයි would එකයි v1 එකයි. And for this one also you can write down an example. third එකේදී අපිට ඕන වෙන්නේ formula එක තමයි past perfect එක. ඉතාමත් වැදගත් එක තමයි මේ past perfect එක. If you had invited කියන past perfect එකයි would එකයි have එකයි past participle එකයි. ඒතර ළමයි මේ if condition කියන්නේ ඒ තරම් හිතන තරම් අමාරු එකක් නෙවෙයි, හිතන තරම් යකා කළු නෑ, බය වෙන්න දෙයක් නෑ. මේවා අපි මේකට යම්කිසි විශේෂත්වයක් දෙන්න. if කියන එක ලස්සනට කොලයක ඇඳලා ඒක වටේට මේ වගේ පොඩි map එකක් ගහලා ඒ ටික දාලා ඊට පස්සේ ඔයාලට ඕන නම් text book එකේ තියෙන විදිහට අපි කරන traditional method එකේ අර line by line ලියලා example කරන්න. But what I want you to do is by doing this activity මේකට යම්කිසි අර specialist එකක් දෙන්න. ඕනම කෙනෙක්ට දැකපු ගමන් තේරුම් ගන්න පුළුවන්. ඒතර අපේ මනසේ මේ if condition කියන එකට වෙනම පොඩි separate folder එකක් හදාගන්න. ඒතර ඒක දැකපු ගමන් ඔයාලට කොතන හරි වාක්‍යයක් කියවද්දී දැක්කොත් එම okay. If you study hard you will pass the exam කියපු ගමන් මෙන්න මේ පැත්තේ okay. Right top right එක මතක් වෙන්න ඕනේ. Right? If I won a lottery I would travel around the world කිව්වොත් මෙන්න මෙතන. If you had invited me had එකත් එක past participle if එක තිබ්බනම් that is third type. ඒතර ඔය ටික තමයි if condition එකේ වැදගත්ම කොටස. I hope you all understood how to use if condition. I tried my level best to simplify it according to your school syllabus. මේක අපි further elaborate කරන්න නැතුව type 1 එකේ මේ examples ටික ආපහු බලන්න. මේ වීඩියෝ එක අද දරන YouTube channel එකෙත් upload වෙනවා. ඒතර ඒක force කරන්න, මේක force කරලා බලලා අපේ workbook එකේ තියෙනවා තව ගොඩාක් exercises. ඒ workbook එකේ exercises කරන්න. ඊට අමතරව පුළුවන් හැම වෙලාවකම මේක use කරන්න බලන්න. ඒ කියන්නේ ප්‍රායෝගික භාවිතය තමයි ඕනෙ වෙන්නේ. if condition කියලා කියන්නේ අපිට කොන්දේසියක් නැතුව කතා කරන්න තියෙන අවස්ථා හරි අඩුයි. ගෙදර එදිනෙදා අවශ්‍ය වෙන දේවල් පොතපත කියවද්දි. Before I wind up today's session, I would like to give you another suggestion. If you still have doubt with regard to if condition, what you can do is try to read as much as possible. ඔයාලා රීඩින් කරන්න, රීඩින් කරනකොට හැම තැනකම හම්බ වෙනවනේ if එකෙන් පටන් ගන්න ඒවා. එහෙම නැත්නම් වාක්‍යයක් හම්බ වෙන්න පුළුවන් පොතක හරි පත්තරයක හරි. එයා if එකෙන් පටන් අරන් ඉවරලා තියෙනවා main clause එක. ඔන්න ඔය ටික වෙනම පොතක ලියන්න. වෙනම පොතක ලියලා මේ වීඩියෝ එකක් තියාගෙන මේක බලාගෙන ඔයා කෑලි වල ටික break කරන්න. If not, what you can do is another activity. පොඩි table එකක් ගහන්න. type 1, type 2, type 3. Don't worry about type 0 එක. type 0 එක ඉගෙන ගන්න ඕනේ. But අපේ syllabus එක ඇතුළේ type 0 in detail නැති නිසා I am not going to focus on that. type 1, type 2, type 3 කියලා ඔයා අර පොත් වලින් external sources වලින් read කරලා ගන්න content ටික මේකට feed කරන්න බලන්න. Right? feed කරන්න බලන්න.
So I will try to share the handout of this one with the production team so they can share with you. එතන මේකේ තියෙන මම මේ ටියුට් එකත් ඔයගලන්ට ලැබෙන්න සලස්සන්නම්. You will be able to get hold of it. So with that I would like to wind up the session. So let's meet in another session. අපි තව ඊළඟ වැදගත්ම lesson එකක් අපි කරනවා ඉදිරියේදී. ඔය වගේම අමාරුයි කියලා කියන reported speech, bar graph, ඒ වගේම relative pronoun, picture descriptions, note, notices, short paragraph. අපේ සමස්ත O level paper එකට මොන කරන අමාරුයි කියලා හිතාගෙන ඉන්න නමුත් හරි ලේසි ප්‍රශ්න අපි ලස්සනට ඉගෙන ගන්න බලමු. එහෙනම් දරුවනේ හැම දිනෙකටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දෙරණ এডুকেෂන් channel එකට මේ අවස්ථාව ලබා දුන්නට මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයගලන්ට YouTube channel එක subscribe කරන්න. ඒකේ ගිහිල්ලා පස්සේ ඔයාලට බලන්න පුළුවන්. Keep in touch. If you have any feedback, feel free to share with us. So we would like to help you as much as possible. Wish you all the very best. See you in another lesson.